අයිබෝවන් හිතවතුනි බොහොමයක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ ධනවත්ම කෙනා ධම්මික පෙරේරා මහත්මයා කියලා. හැබැයි ඔයාලා දන්නවද ජාත්‍යන්තර මූල්‍ය වාර්තාවලට අනුව ධම්මික පෙරේරා මහත්මයාවත් පසු කරලා මේ වෙනකොට ලංකාවේ අංක 1 ධනවතා වෙලා ඉන්නේ කවුද කියලා. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් බිලියන 100 ගණනක්. කවුද මේ සුපිරි ධනපතියා? ඔහු මේ තරම් සල්ලි හෙව්වේ කොහොමද? අද වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පුද්ගලයා තමයි ඉෂාර චින්තක නානායක්කාර මහත්මයා. ඔහු රාජකීය විද්‍යාලයේ ඉගෙනගෙන පස්සේ ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ වැඩිදුර ඉගෙන ගත්ත කෙනෙක්. ඔහුගේ පියා තමයි ලංකාවට ජපානයෙන් වාහන ගෙන්නපු සුප්‍රසිද්ධ ඉෂාර ට්‍රේඩර්ස් ආයතනයේ නිර්මාතෘ රාජා නානායක්කාර මහත්මයා. ඉතින් පියාගේ අඩිපාරේ යමින් ව්‍යාපාර ලෝකයට ආපු ඉෂාර වාහන බිස්නස් එකෙන් විතරක් නතර වුණේ නැහැ. ඔහුගේ දූරදර්ශී මොලය සහ ආයෝජන නිසා ඔහු ලංකාවේ වැදගත්ම ව්‍යාපාරික අධිරාජ්‍යයට හිමිකරුවෙක් බවට පත් වුණා. ඔබ දන්නවද ඉෂාර නානායක්කාර මහතාව මේ තරම් සල්ලිකාරයෙක් කළේ ඔහු LOLC Holdings සහ Browns Investment කියන සමාගම්වල හරහා කරපු සුපිරි ආයෝජන නිසා. ඔහු LOLC ආයතනය ලංකාවේ වත්කම් රුපියල් ට්‍රිලියනය ඉක්ම වූ දැවැන්තම මූල්‍ය ආයතනය බවට පත් කළා. නමුත් ඔහු ලංකාවේ අංක 1 වුණේ තමන්ගේ බිස්නස් ලංකාවට විතරක් සීමා නොකර ලෝකයේ පුරාම අරන් ගිය නිසා. ඔහු කාම්බෝජය, මියන්මාරය, කියන්නේ බුරුමය, පාකිස්තානය වගේ ආසියානු රටවල වගේම අප්‍රිකානු රටවල් 10කට වැඩි ප්‍රමාණයක මූල්‍ය ව්‍යාපාර ව්‍යාප්ත කළා. විශේෂයෙන්ම කාම්බෝජයේ තිබුණු ඔහුගේ සමාගමක කොටස් ඩොලර් මිලියන 600කට වැඩි මුදලකට විකිණීමත් එක්ක ඔහු දකුණු ආසියාවේ ඉන්න ප්‍රමුඛතම බිලියනපතියන්ගේ ලැයිස්තුවට එකතු වුණා. සමහරු සල්ලි තිබුණම ලෝකෙටම පේන්න වැඩ කරනවා. ඉෂාර නානායක්කාර මහත්මයා කියන්නේ හැමතිස්සෙම ප්‍රසිද්ධියෙන් ඈත් වෙලා Tamanගේ වැඩේ නිශ්ශබ්දව කරන කෙනෙක්. ඒ වගේම ඔහු පෙන්නලා දීලා තියෙනවා ලංකාව වගේ පුංචි රටක ඉඳන් උනත් නිවැරදි දැක්මක් තියෙනවා නම් මුළු ලෝකෙම ජය ගන්න පුළුවන් කියලා. ඉතින් ලංකාවේ මේ ධනවත් මිනිසාගේ කතාව අහපුවම ඔයාලට මොකද හිතෙන්නේ? මේ වගේ වැදගත් තොරතුරු දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබ හැමට සුබ දවසක්.